YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. එන්නකො එහෙනම් අද මාත් එක්ක පොඩි වෙනස් වැඩක් කරන්න. අද මම කියලා දෙන්න හදන්නේ අපි ගෙදරදීම කොහොමද පිරිසිදු පොල් තෙල් හදාගන්නේ කියලා. ඉතින් බලන්නකො මේ පොල් තෙල් වල ලස්සන පාට බබාලටත් දෙන්න පුළුවන්. හොඳම හොඳ 100% පිරිසිදු පොල් තෙල් එකක් තමයි මේ. එහෙනම් අපි යම් වීඩියෝ එකට. ඔන්න ඉතින් පළවෙනියටම කරන්න හදන්නේ හොඳ පැහුණු වේලුණු පොල් ටිකක් කඩා ගන්න. අද මායි අම්මයි තමයි පොල් කඩන්න ඇවිත් ඉන්නේ. අපි බලමු අපිට පොල් ගෙඩි කීයක් විතර කඩා ගන්න පුළුවන් වේද කියලා. මේ පේනවනේ හොඳට වේලිච්ච පොල්. දැන් පොල් ටික කඩාගෙන අපි මෙතන පොල් ගෙඩි 50ක් විතර හදාගත්තා තෙල් එක හිඳ ගන්න. මොකද මේ දවස්වල ටිකක් වහිනව වේල ගන්නත් අමාරුයි. ඒ වුණත් ඉතින් එකපාර පොල් ටිකක් හිඳගත්තාම අපිට ටික කාලයකට ප්‍රයෝජනෙට ගන්න පුළුවන් නේ. දැන් ඉතින් කඩේ පොල් තෙල් නම් කන්න හොඳම නැති තරම්. ඔන්න ඉතින් හස්බන්ඩ් ගෙදර ඉන්න දවසක් බලලා මේ වැඩේ අපි යාට බාර දුන්නා. එයා ওই පොල් පැණි හදන්න තමයි පොල් වතුර එකතු කරන්නේ. මේව කවුද දැකලා තියෙන්නේ කියන්න බලන්න. ඉස්සර නම් අපි ආසාවෙන් කන දෙයක්. ඔන්න ඉතින් බලන්නකෝ පොල් බින්දින්න කවුද එකතු කරන්නේ? පොල් ගිය කරන්නේ නේද? ඔන්න. මේක දෙන්න. මේක තාත්තට දෙන්න. ඔන්න තාත්තට දෙනවා. මාදුරු කාලා හොඳටම. මාදුරු කාලා. තව පොල් ගෙඩියක් ගන්න නැතක් දාලා. චුටු පුතා. අරක් කරලා දිනේ. බා පොල් ගෙඩිය දෙන්න. පොල් ගෙඩිය. මේ අන්න ඉතින් පොල් ටික බින්දගෙන ඉවරයි. දැන් මේ අපි හොඳට අවුව තියෙන තැනක් බලලා පොල් ටික වේල ගන්න තමයි හදන්නේ. මේ විදිහට කටුව පිටින් තමයි මුලින් පොල් ටික වේලෙන්න දාන්නේ. දැන් මේ අපි ස්ලැබ් එකට දාන්නේ හොඳට අවුව වැටෙන නිසා. ඉන්න පොල් අපි මේ විදිහට අවුව වේලනවා. පොල් කැලක් කන්න. දැන් ඔන්න දවස් 2කට පස්සේ මේ විදිහට තමයි පොල් ටික තියෙන්නේ. ඔයාලට පේනවා ඇති හොඳට වේලිලා තියෙන දැන් කට්ටෙන් ගලව ගන්න පුළුවන්. මේ පොල් කුඩු වගේ තියෙනවා. අපි දැන් මේ පොල් ටික කට්ටෙන් ගලව ගන්න තමයි හදන්නේ. මං ඉතින් මේ වේලුණු පොල් කන්න හරි ආසයි. ඒක කාපු අය දන්නවා පුදුම රසයක් තියෙන්නේ. හැබැයි මාරම හයිය. ඔන්න ඉතින් මේ 3 වෙනි දවසේ අපි පොල් ටික මේ විදිහට කට්ටෙන් ගලවලා චූටි තීරු වලට කපා ගත්තා. මට ඒ ටික නම් රෙකෝඩ් කරන්න බැරි වුණා. පේනවනේ වැහලා තියෙන්නේ වැස්ස නිසා නම් පොල් ටික වේල ගන්න චුට්ටක් අමාරු වෙගෙන එන්නේ. අපිට දවස් 2ක් විතරම වේල ගන්න බැරි වුණා වැස්ස නිසා. අත චුට්ටක් අවුව පායපු දවසක්. ඒ නිසා උදෙන්ම පොල් ටික වේලෙන්න දැම්මා. මෙතන හොඳට අවුව වැටෙන නිසා ඉක්මනට වේල ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. දැන් ඉතින් අපේ පොල් ටික හොඳට වේලිලා තියෙන්නේ. තව චුට්ටක් ඒ වුණාට රත් කරගන්න ඕන අපි තෙල් මෝලට අරන් යන්න කලින් හොඳ රස්නෙට පොල් ටික තියෙන්න ඕන නිසා ඔයාලට පේනවා ඇති මේම අතින් අල්ලලා කැඩුවාම දෙකට කැඩිලා යන තරමට වේලිලා තියෙනවා නම් පොල් ටික වේලිලා ඇති. එතකොට අපිට හොඳට තෙල් ටික හිඳ ගන්න පුළුවන්. දැන් ඉතින් අපි තෙල් මෝලට ඇවිත් ඉන්නේ. අපි ගෙදර ගිහින් බලමු කොහොමද අපි පොල් තෙල් ටික ලස්සනට තියෙන්නේ කියලා. ඔන්න ඉතින් දැන් මේ විදිහට තමයි අපි පොල් තෙල් එක තියෙන්නේ. මේක දවසක් විතර අපි තියලා තියන්න ඕන හොඳට පෑදෙනකන්. හෙට උදේට බලමු. මෙන්න තියෙනවා හොඳට පෑදුණු අපේ පිරිසිදු පොල් තෙල් එක. ඔය විදිහට තමයි අපි ගෙදරදීම පිරිසිදු පොල් තෙල් එකක් හදාගත්තේ. වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න යන්න. ආදරේ. බයි බයි.